ඔයත් ඩොක්ටර් දවස් 5කට ඇන්ටිබයොටික්ස් දුන්නම දවස් 2කින් සනීප වුණා කියලා බෙහෙත් බොන එක නතර කරන කෙනෙක්ද? හැබැයි මේක ලොකුම ලොකු වැරැද්දක්. ඉන් වෙන්නේ ඔයාගේ ඇඟ ඇතුළේ ඉන්න දුර්වල බැක්ටීරියා ටික විතරක් විනාශ වෙලා රුණුම ටික ඉතුරු වෙන එක. ඉතින් මේ නිසා තමයි බෙහෙත් තරම් ටික කාලයක් යද්දී ඔයාට සනීපයි වගේ තේරෙන්නේ. ඊළඟ පාර ඒ ඉතුරුණු බැක්ටීරියා බෝ වෙලා ඔයාට ලෙඩක් හැදුනොත් කලින් ගත්ත ඇන්ටිබයොටික් එකෙන් ඒක සුව කරන්න බෑ. මොකද බැක්ටීරියා දැන් ඒ බෙහෙතට ඔරොත්තු දෙන විදියට ශක්තිමත් වෙලා ඉවරයි. මේකට විද්‍යාවේදී කියන්නේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් කියලා. ඉතින් මේක ඔයාට විතරක් වෙන දෙයක් නෙමෙයි. ඔයාගෙන් ඒ බැක්ටීරියාව වෙන කෙනෙක්ට බෝ වුණොත් ඒක මුළු සමාජයටම අනතුරක්. ඉතින් සතුරාට ශක්තිමත් වෙන්න දෙන්න එපා. ඩොක්ටර් කියපු දවස් ගණන හරියටම ඉවර වෙනකන් ඇන්ටිබයොටික් කෝස් එක සම්පූර්ණ කරන්න.